සනත් ජානකී ආදර කතාවට ඇත්තටම මොකද වුනේ? සිනමාවේ පෙම්වතා සනත් අද සියල්ල පැහැදිලි කරයි. ඊටාම රසවත් වටිනා වීඩියෝව දැන් බලන්න ආදර රසික රසිකාවියනි. මට සබිතා හැම වෙලාවෙම කියන්නේ උඹ නම් නියම ජොලි කබලක් තමයි කියලා. තමාගේ යට ගියාව නිහඬ බවේ මර කුකුල තුල ගිල්වා තිබූ සනත් ගුණතිලක පවසයි. මම දේශපාලනය කරීම නෑ කියා. මගෙන් උත්තර අහපු මාළගිරවියට මම උත්තර දුන්නා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මම දේශපාලනයට පිවිසුනේ ගාමිණී දිසානායක හරහා. සනත් චන්ද්‍රිකා රජේ නිලමෝහන ජනපති ලෙස කටයුතු කරන ලදී. සනත් ඉරිහිව ඒ කාලේ කොමිසනා නමින් කැසට් පටයක්ද සකස් වෙයි. වසන්ත රාජා ජාතික රූපවාහිනියේ මුල් පුටුවට ගෙනාවෙත් මූ තමයි කියා. ඉංගලන්තයේ ලැම්ඩා ආයතනයේ ඩිප්ලෝමාවක් හදාරන ලද නිලි අනෝජා පවසයි. මගේ කටහඬටම සමාන කටහඬකින් කැසට් එකක් හදලා චන්ද්‍රිකාවට පෙන්නලා තිබුණා. හරියටම ඒ මම නම කියන්නවත් අකමැති ජනපතිවරිය විස්කි විල්මතින් බනානා ෆ්ලවර් කතා කරමින් ඉන්න වෙලාවම අල්ලලා ඒක විස්කි විල්මර ගාතෙන්ම මගේ ගෙදර ගැන තීන්දුව දීලා තියෙන්නේ. මේක පිටිපස්සේ ඉන්නේ මේ ගෝතයා තමයි. මම නම් මුගේ මූණවත් බලන්නේ නැහැ. ජනපතිවරිය නම් එතකොට දැන් අර පරයා මිස්ටර් කොත්තුවා වගේ මෙගොලමේනියා තත්ත්වයට වැටිලා නී හිටියේ කියා පවසමින් තමාගේ ගිනිපත් කරලද ශේෂ්ඨ සහ එයටත් වඩා වටිනා වූ ගිනිපත් කරලද සම්මානතුමේ සියාරූප සහ වීඩියෝ පෙන්වමින් අනෝජා වීරසිංහ සම්මාන ලද කලාකාරිය විලාප තියමින් පවසා තිබේ. චන්ද්‍රිකාගෙත් මගෙත් ආදරය මොන ගෝතයකටවත් අල්ලගන්න අපි දෙන්නම ඉඩ තිබුණේ නැහැ. මොකද එතකොට මිනිස්සු අපි ලපයි සිපයි කියලා හිතාවි කියලා සනත් ගුණතිලකයන් සිනාසෙමින් පවසයි. චන්ද්‍රලේඛගේ කුණ්ඩ කපලා රූකාන්තට බැස්සුවේ මැඩම්ගේ ඕඩරේ පිට මමයි කියලා වැඩිහිටි රසිකාවියන් මට හීන් කෝටුවෙන් නෙවෙයි දෙකේ පොළු වලින් තලන්න ගත්තු නිසා මම සිනමාවේ පින්වතාගේ චරිතයෙන් සදා කාලිකවම සමුගත්තා. නව පරපුර වල් අනෝමා ලෙස හඳුන්වා දෙන අනෝමා ජනාදරයටවත් මගේ රඟපෑම් කරනම් ඇඟිල්ල දිගු කරන්න බෑ. මම සිනමාවේ පින්වතා බව ඇත්ත. ඒත් මගේ රඟපෑම් කිසිම තැනකදී කඩා වැටිලා මගේ බකට් හිල් වෙලා නෑ කියාද සනත් ගුණතිලක සිනාසෙමින් පවසා තිබේ. ඕනනම් පුබුදු චතුරංග වගේ හොඳටම ජොල් වෙලා මහත් වෙන්නත් මට පුළුවන්. නැත්තම් නන්දර හෙට්ටිආරච්චි වගේ කපුසෙක් වගේ ඇදිලා යන්නත් මට පුළුවන්. මම විරාගයේ අරවින්ද විදියට එම මහා සුප්‍රීම කැපකිරීම කරා. ඒක නිසා ලංකාවේ නිදහස් ගැහැණිය වන අනෝමා ජනාදරේ ගෙන් ගිරවියක් මගේ ගැන ඇහුවම දෙන්න උත්තරයක් නැතුව අනෝමා ජනාදරෙත් hina වෙලා බිම බලා ගත්තා. මගේ පින්වතාගේ රඟපෑමට තිබෙන්නේ ඒ වගේ පදනමක්. ලුණු හැදෙන්නේ වතුරේ වුණාට ලුණු දිය වෙන්නේ වතුරේ කියා සනත් ජානකී විජේරත්න ගැන පවසා තිබේ.
මගේ ශේෂතම ජානකීගේ සතේක වියදමටත් මදි. ජානකී බඳලා හිටපු මාස 6 මම බින්දේ අපා දුක. ජානකී නැත්නම් මරණය කියලයි එයා හිතුවේ. නිරෝසල එක්ක රට සවාරි ගහලා මගේ සල්ලි කාලා දාපු ජානකීට දෙට්ට කැටයම් කපනවා වගේ කරන්නද ඔයාලා මට කියන්නකෝ. ජානකී ලංකාවේ ඉන්න දවස්වල රෑ සමාජ හල්වල බීලා එයාව උස්සගෙන ඇවිල්ලා කාර් එකට දාන්න උනේත් මටයි. ලංකාවේ නිලියන්ගෙන් ලොකුම සංගීතකාරයන්ව අල්ලාගත්තේ සංගීතා සහ සබිතාය. සබිතා සනත්ගේ ආදර කතාව මත නැගෙමින් ජානකීට WhatsApp එකෙන් වත දීමද සනත් ජානකී විවාහය දෙදරා යාමට හේතුවක් වී ඇත. සිනමාවේ පින්වතා වූ සනත් මහ පෞරියල්ලක දෙන්නට මහ චන්ද්‍රිකාව සොයනා විට සනත් ගුණතිලක ඉන්දියාවට පැනගනී. එහිදී සනත් රැකබලා ගන්නේ ජානකී බවටද කියවේ. සනත් ගුණතිලකයන්ට උඩක්කු කුක්කා ලෙස පැවසුවේ සිනමා ශක්ති ගාමිණීය. සිනමා ශක්ති ගාමිණී චන්ද්‍රිකා සමග ඇතිවූ ගැටලුව ගැන කතා කරන්නට චන්ද්‍රිකාව හමු වෙලාවේ ගාමිණී අයියා මම ඇස්ට්‍රේ එකක් ගේන්නම් කියා. චන්ද්‍රිකා අලුබදුම ගෙරෙන්නට යන්න හදන විටම සිනමා ශක්ති ගාමිණී සිගරට් පුර දල්වාගෙනම යාබද දොරක් ඇර බලද්දී හමු වූයේ සඟවී සියල්ලම අහගෙන ඉන්න සනත්ය. ලැජ්ජාවෙන් මුහුණ රතු සනත් ගුණතිලක ගාමිණී අයියා යනුවෙන් පවසා තිබේ. ඒ යුගයේ රංජා ජීවන් වැනි කතෝලික නළුවන් සිනමාවෙන් තාවකාලිකව සමුගට සිටි සනත් ගුණතිලකගේ සෙවල වැඩ නිසා වනන්න බැරි නිසා බවත් සිනමා ශක්ති ගාමිණී පවසා තිබේ. දාපු වමනේ කන්න හදන්න එපා පරයෝ කියා වාණිජ සිනමාවේ පින්වතාවල සනත් ගුණතිලකයන් දැන් වැඩිහිටි රසිකාවියන් නගඩ අපලාදයන්ට උත්තර දී තිබේ. ජානකී මහ තිරිසන් බැල්ලියේ ලස්සනට නියමට හැදීගෙන ආපු සනත් ගුණතිලක කියන කොල්ලව හප කරලා දමවා කියා වැඩිහිටි රසිකාවියෝ විලාප තබමින් පවසති. සනත් ගුණතිලකයන් ජනකාන්ත වන්නේ ගඟ අද්දර සිනමා පටේදී. සනත්ගේ සිනමා සලකුණ වන්නේ විරාගයේ අරවින්ද ලෙස කරලද රඟපෑමයි. ටෙලිවලදී එකම ටෙලියක සනත් රඟපෑ අතර එය ටයිටස් තොටවත්යන්ගේ නිමැවුමකි. සනට සරස ඉවරම් අයිවී ඇත්තේ ලකුණු එකකින් බව සනත් ගුණතිලකයන් පවසයි. සනත් ගුණතිලකයන් කොළඹදී සියලු රැකියා පිරික්සුම් කඩා වැටුනේ ආයතනවල ලොක්කන් ඔයාගේ සුදුසුකම් දෙඩි ඔයා ඉගෙනීම කරන්න ගියා පැවසීම නිසාය. සිටු කුමරියෝ තෝරා ගැනීමට ගිය සනත් ගුණතිලකට ධම්ම ජාබුඩ කලාකරුවා පවසා ඇත්තේද ඔයාගේ ඉගෙනීම වැඩි ඔයා යන්න පුතා කියාය. ලක්ෂණභාවී ආදර සලකුණ වන්නේ සනත් සබිතා යුගයයි. ලංකාවේ ජිම්නාස්ටික් බල්ටිය දෙසිය හැකි එකම නිලිය සහ සුරූපීම නිලියද ලෙස බහුතරයක් පිළිගන්න. සබිතා සනට මනාව පැහැෙන ආදරවන්තිය
වවාය